සද්ධර්ම රත්නාවලිය විචාර පැත්තට ගියොත් මට නිකමට හිතෙනවා මේ පාර සද්ධර්ම රත්නාවලිය විචාර පැත්තෙන් ඔයාට එන්න පුළුවන්. හරි එතකොට සද්ධර්ම රත්නාවලිය පැත්තෙන් ඔයාලට නිකන් එන්න පුළුවන් මට නිකන් හිතෙන එක මම මේ කියන්නේ සද්ධර්ම රත්නාවලිය පැත්තෙන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ චිත්තාවේගයන් පිළිබඳ සම්බන්ධ කරලා, ඒ කියන්නේ මිනිස්සුන්ගේ සිත පිළිබඳව සම්බන්ධ කරලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේම තව පැත්තකින් ගත්තොත් එහෙම කතුවරයාගේ දක්ෂතාවය ඇගීම පිළිබඳ විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ සාදු ජනන් උදෙසා, ඒ කියන්නේ මේ පාඨක ශ්‍රාවක දෙපාර්ශ්වය සම්බන්ධ කරලා විචාර ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට තව පැත්තකින් මිනිසුන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වන පැත්තෙන් බලලා එහෙම මොකක් හරි විචාර ප්‍රශ්නයක් ගලපන්න පුළුවන්. එහෙම නැත්නම් භාෂාමය පැතිකඩ පැත්තෙන් ඊට පස්සේ ශ්‍රද්ධා බුද්ධිය වර්ධනය කිරීම පැත්තෙන් ප්‍රශ්න කිහිපයක් එන්න පුළුවන්. එතකොට මම දැන් කිව්වා විශේෂයෙන්ම මිනිස්සුන්ගේ චිත්ත චෛතසික ස්වභාවයන් පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක ඇතුළටම තමයි අර සිතුවිලි ක්‍රියාත්මක වෙන විදිහ එන්න පුළුවන්. ඊට පස්සේ කතුවරයාගේ දක්ෂතාවය පිළිබඳව ඔයාලට මොකක් හරි ලියන්න දෙන්න පුළුවන්. පාඨක ශ්‍රාවක දෙපාර්ශ්වය ඇතුලේ සාදු ජනයාගේ හිතසුව පිණිස සද්ධර්ම රත්නාවලිය ලිව්වයි කියලා ඔප්පු කරන් දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මත ඛණ්ඩනය කරලා පැවති ස්ත්‍රීවාදී මතයන්ට විරුද්ධව සාමාන්‍යයෙන් හොඳ පැතිකඩකින් සද්ධර්ම රත්නාවලිය ලිව්වයි කියලා එන්න පුළුවන්. ජාතක කතා පැත්තෙන් ගත්තොත් එහෙම සමාජ යහපත උදෙසා ජාතක කතා කොච්චර දුරට බලපානවද කියලා ඉන්න පුළුවන්. ඒ වගේම තව පැත්තෙන් ගත්තොත් එහෙම චරිත අවස්ථා සිද්ධි නිරූපණය වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ පාඨක ශ්‍රාවක දෙපාර්ශ්වය වෙත ඇති කරන කතා රසය කොච්චර දුරට ජාතක කතාවල තියෙනවද ඒක ස්පුට කරන්න ඔප්පු කරන්න වගේ නිකන් එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම කුරුණෑගල යුගයේ තිබ්බ භාෂාමය ලක්ෂණ ජාතක කතා වලින් ඉස්මතු වෙනවා. ඒ පිළිබඳව ඇගීමක් කරන්න කියලා ඔයාලා සමහරට ඒ පැත්තෙන් එන්නත් පුළුවන්. රයිට්? සද්ධර්ම රත්නාවලිය ජාතක කතාවලට අදාළව කිව්වා. පූජාවලිය පැත්තෙන් ගත්තොත් පූජාවලියේ මට නිකන් හිතෙනවා කතාවේ සාරවත් බව රැක ගැනීමට ගත්තොත් බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන සමාජ සංස්කෘතික සාධක පිළිබඳ ඇගීමක් කරන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ ජනයාට ප්‍රිය කතා කලාවක් විදිහට ශ්‍රුතිගෝචර ශෛලිය ඒක සද්ධර්ම රත්නාවලියටත් අදාළයි, සද්ධර්ම ලංකාරයටත් අදාළයි, පූජාවලියටත් අදාළයි. ජනයාට හිතසුව පිණිස මේ ශ්‍රුතිගෝචර ශෛලිය කතා කලාවෙන් ඔප්පු කරන්න ඒ වගේ එකක් එන්න පුළුවන්. එතකොට බුදුන්ගේ චරිතය පිළිබඳ, බුදුන්ගේ ධර්මය පිළිබඳ තවදුරටත් සමාජගත කිරීමට සහ යහපත් චරිත ශෝධනයක් ඇති කර ගැනීමට පූජාවලිය දායක වන තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එimhe චරිත අතර පවතින සමවිෂමතාවය පිළිබඳව ඇගීලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ගත්තොත් එහෙම පූජාවලිය ධර්මගන්ත්‍රයන් අතර තියෙන උසස්ම කෘතියක්. ඒ වගේ නිකන් මොකක් හරි සම්බන්ධ කරලා ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සද්ධර්ම ලංකාරය මම ගත්තොත් ඒක කොච්චර මේ අපි ගත්තොත් සද්ධර්ම ලංකාරයේ මනුස්ස ජීවිතයට බලපෑමක් කරනවද කියන එක සම්බන්ධ කරලා එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් සද්ධර්ම ලංකාර කතුවරයට අවශ්‍ය වුණේ රසාලිත් වචන තමන්ගේ කෘතිය ඇතුළට දාන එක විතරක් නෙවෙයි, ඒ හරහා සමාජයට පණිවිඩයක් දෙන්න සහ කතාව තව ටිකක් සරල කරලා බුදුන්ගේ ධර්මය සරල කරලා ඉදිරිපත් කරන්න වගේ අදහසකින් එන්න පුළුවන්. ඊට පස්සේ තව පැත්තකින් ගත්තොත් එහෙම වචනය සහ සිතුවිලි කතරම් දුරට බලවත්ද කියන්න සද්ධර්ම ලංකාරය ඇතුලෙන් ඔයාලට පෙන්වලා දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් ජනයාට හොඳ නරක ක්‍රියා දීමේ සුදුසු ක්‍රමය වෙන්නේ මේ ධර්මයේ ඇසීමට සැලැස්වීම, ඒ කියන්නේ ශ්‍රුතිගෝචර ශෛලිය. ඒ නිසා ඒ පිළිබඳ ඇගීමක් කරන්න එන්න පුළුවන්. දැන් ඔය විදිහට ගත්තොත් එහෙම සද්ධර්ම රත්නාවලිය පූජාවලිය ඇතුළු ඔය සියලුම කතා ගත්තොත්
ඔය විදිහට විචාර ප්‍රශ්න ටික තියෙනවා. හැබැයි මට මේ වෙලාවේ හිතන තව එක දෙයක් තියෙනවා. ඒ තමයි මම නිකන් හිතෙනවා බොහෝ දුරට මේ පාර කුරුණෑගල සාහිත්‍ය යුගයත් හරිද? කුරුණෑගල සාහිත්‍ය යුගයත් ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් කුරුණෑගල sorry දඹදෙණි සාහිත්‍ය යුගයත් හරිද? දඹදෙණි සාහිත්‍ය යුගයත් දඹදෙණි සාහිත්‍ය යුගය මම ඒක දුන්නද කොහෙද ප්‍රශ්නේ? ඒ වගේම ගම්පල සාහිත්‍ය යුගය පිළිබඳ ගම්පල සාහිත්‍ය යුගය පිළිබඳව පොඩි ඇගයීමක් කරන්න එක ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. මේක මම දීලා තියෙන හැම එකක්. මේ ගම්පල සහ දඹදෙණි යුගවල රචනා වෙච්ච ගද්‍ය නිර්මාණ පිළිබඳව තමයි මම දීලා තියෙන්නේ. ගම්පල සහ දඹදෙණි යුගවල රචනා වෙච්ච පොදු සාහිත්‍ය පිළිබඳව ඇගීමක් කරන්න වෙන්න පුළුවන් අමතර ප්‍රශ්නයක් විදියට. අනිත් පැත්තෙන් කුරුණෑගල ගම්පල එන්න පුළුවන්. ඒවා දාගෙන යන්න. කුරුණෑගල දඹදෙණි කියලා හිතන්න අමාරුයි. හරිද? එතකොට සාහිත්‍ය යුග පැත්තෙන් ගත්තොත් ඔය ටික තමයි ගුත්තිල කාව්‍ය ලියන කෙනෙකුට ගුත්තිල කාව්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම ගුත්තිල කාව්‍යයේ කතෝරයාගේ දක්ෂතාවය ස්ಫೋಟ කරන්න වගේ අදහසක් එන්න පුළුවන්. ඊට පස්සේ තව පැත්තකින් ගත්තොත් එහෙම ශෘංගාරාත්මක රස අදහස් ඉදිරිපත් කරන්න කතෝරයා ගුත්තිල කාව්‍ය තුළින් නිතරම උත්සාහ ගන්නවා. ඒ පිළිබඳ එකක් එන්න පුළුවන්. කෝට්ටේ යුගයේ තිබූ සාහිත්‍ය උන්නතිය ගුත්තිල කාව්‍යෙන් නිරූපණය වෙනවා කියලා ඒ වගේ සමාන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ ගුත්තිල කාව්‍ය ඇතුළේ ප්‍රධාන වශයෙන්ම කතුවරයා සාහිත්‍ය අලංකාර දක්ෂතාවය ඇගයීම් කරන්න කියලා උපක්‍රමශීලී භාෂා භාවිතයක් කරලා තියෙනවා වගේ එකක් එන්න පුළුවන්. බැද්දේගම පැත්තෙන් මට නිකන් හිතෙනවා මේ වෙලාවේ නවකතා ආකෘතිය පිළිබඳව පොඩි ඇගයීමක් කරලා ඔයාට සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ තව පැත්තකින් ගත්තොත් එහෙම මේ චරිත අතර පවතින අසරණකම මිනිසුන්ගේ ජීවිතවල පවතින අසරණකම ඒ මිනිස්සුන්ව තවදුරටත් හරිද තලාපෙලා දාන්න කොච්චර දුරට බලවත්ද කියලා නිකන් එහෙම සමාන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක තව ටිකක් සරල කරොත් චරිත අතර පවතින අසරණකමත් එහෙම නැත්නම් මිනිස්සු අතර තියෙන අසරණකමත් දිලිඳුකමත් එක සමාන බැඳීමක්. ඒ නිසා යාළගේ ජීවිත ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට එනවා අඩියට වැටෙනවා වගේ නිකන් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් සජීවී විදිහට පරිසරයේ තියෙන වෙනස් වීම අරගෙන කතාව ඉදිරිපත් කරනවා කතුවරයා. ඒතකොට මේ පිළිබඳ ඇගීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් මිත්‍යා මතයන් හා විශ්වාස මත නිවිගෙවන මේ බැද්දේකම ජනවාසීන් පිළිබඳව ඇගීමක් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් චරිත දෙස මානවවාදී දෘෂ්ටි කෝණයකින් බැද්දේකම කතුවරයා බලනවා කියලා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට මට නිකමට හිතෙනවා මේ පාර මුල් කෘතියේ සාරවත් බව නොනසා ඒ විදිහට මේක ආරක්ෂා කරගනිමින් ඒ ගුණරත්න මේ කතාව ලිව්වයි වගේ නිකන් අදහසක් සහිත ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට අමතරව මට නිකන් හිතෙනවා මේකේ ආයේ එන්න පුළුවන් තව එක පැතිකඩක් තමයි චරිත නිරූපණය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? චරිත නිරූපණ ආශ්‍රයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ තව පැත්තකින් විදේශ ආධිපත්‍යයට මුසු වෙච්ච ලංකාවේ ආධිපත්‍යයත් එක්ක ලංකාවේ මිනිස්සු තලාපෙලා දාන මට්ටමේ ඇගීමක් කරන්න එන්න පුළුවන්. නූතන පද්‍ය පැත්තෙන් ගත්තොත් මට නූතන පද්‍ය පිළිබඳව කතා කරන්න වෙනවා. සමාජ ගැටලු සම්බන්ධ කරලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ පවතින සමාජයේ යථාර්ථ ස්වභාවය විශේෂයෙන්ම දෙවන පරපුරේ කවිය පිළිබඳව කතා කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජ ප්‍රතිසංස්කරණයක් ගැන අල්ලලාවොත් දෙවෙනි පරපුර සම්බන්ධ කරලා එන්න පුළුවන්. ඒ වගේම ස්වභාවික సౌందර්ය වෙනස්ම ආකාරයකට වර්ණනා කරන නිර්මාණ කරපු කවිය විදිහට අක්ෂිවාදී කවි ගැන සමහර විට එකක් එන්න පුළුවන්. මානුෂීය පැතිකඩ පිළිබඳව නූතන පද්‍ය නිර්මාණ වෙලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඔය කවීන්ගේ කාව්‍යමය හැකියාව පිළිබඳ කවි පරපුරේ කාව්‍යමය හැකියාව පිළිබඳව ඔයාට මේ පාර ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා නූතන පද්‍ය පැත්තෙන් මේ දේවල් ටික බලාගෙන යන්න. එතකොට පෙමතෝ ජායති සෝකෝ එකෙන් ගත්තොත් නිකන් මට හිතෙනවා ස්වර්ණතිලකාගේ චරිතය සම්බන්ධ කරලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
තව පැත්තකින් මුල් කෘතිය නෙවෙයි නාට්‍ය ඇතුලේ තියෙන්නේ. නාට්‍ය මුල් කෘතියේ කතාව නෙවෙයි නාට්‍ය ඇතුලේ තියෙන්නේ. ඒක ගත්තොත් එහෙම සාහිත්‍යමය පැතිකඩකින් නිර්මාණය වෙච්ච කෘතියක් වුණාට නාට්‍යමය පැතිකඩකින් නිර්මාණය වෙච්ච නාට්‍යයක් විදිහට ඇගීමක් කරන්න එපා. ඊට පස්සේ චරිත පිළිබඳව වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ටිකක් එන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙමතු ජායති සෝපෝ නාට්‍ය. ඉතින් ඔය විදිහට තමයි. කෙටි කතා වල කෙටි කතා ගත්තොත් කෙටි කතා ආකෘතියෙන් සමහර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් සමහරට මට නිකන් හිතෙන්නේ මේ පාර කෙටි කතා කීපයක් මුල් කරගෙන ඒ කෙටි කතාවල තියෙන ලක්ෂණ පිළිබඳ ඇගයීමක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් කෙටි කතා 3ක් වාර ගන්න වෙනවා. එහෙම නැත්නම් තනි කෙටි කතාවක් මේ පාර එන්නත් පුළුවන්. හරිද? ඉතින් කෙටි කතා වලින් මේ දේවල් ටික බලාගෙන යන්න. කෙටි කතා වලට අවශ්‍ය කරන දේවල් ටික දීලා තියෙන්නේ. තව උද්දෘත පාඩ අවශ්‍ය කරන ඒවට ඔයාලට මම දෙනවා. ඊට අමතරව ඔයා උද්දෘත පාඩ ටික දැන් බලා ගන්න ඔය මම ඉවලා තියෙන ටික. ඒවත් වෙන් කරලා හැම දෙයක්ම ඔයාලට හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ මොනම හේතුවකට. හරි? YouTube එකේ ඉන්න කට්ටියටත් අපි මතක් කරන අපේ channel එක ඔහොම subscribe කරගෙන යන්න. මොකද ඔයාට අපේ පන්තිය ඊළඟ දවසේ කතා කරන දේවල් ඔයාලට සෑහෙන්න වටින දේවල් වෙයි. right. ඉතින් ඔය දේවල් ටික තමයි අද දවසේ මට ඔයාට මේ ප්‍රශ්න පත්‍ර පන්ති අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට ඔයාලට කියලා දෙන්න ඕනේ. නම් රසාස්වාද ටික විශේෂයෙන් බලාගෙන යන්න. ලදරු හැඟුම්, ඊට පස්සේ මගුල් ගීය, ඊට පස්සේ නිදහස් කවියේ දෙවන තරංගය, ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලක්මවුනි මගේ වගේ නිර්මාණ උඩට බලාගෙන යන්න ඒ පාර එන්න පුළුවන්. සමහරට නිදහස් කවියේ පළවෙනි තරංගය නම් ඊට කියලා කියන්න අමාරුයි. මොකද ඒකේ තියෙන කවිත් එක්ක තුරුසෙනක සහ තනපඳුර සමාජ ප්‍රතිසංස්කරණයක් අපේක්ෂා කරන කවියක්. තුරුසෙනක සහ තනපඳුර නිදහස් කවියේ දෙවන තරංගයේ තියෙන එකක් විදිහට මම මේ වෙලාවේ 100%ක් අනුමාන කරන්නේ නැහැ. හැබැයි බලාගෙන යන්න. මොකද මම පොදුවේ කිව්වේ නිදහස් කවියේ දෙවන තරංගයේ නිර්මාණ එන්න පුළුවන්. හරිද? තව අනුමාන වෙන ඒවල් ටික හරියටම තව අනුමාන ආවොත් මම ඒව ඔයාලට දැනුවත් වීම කරනවා. ඒ නිසා ඔයාලට කොහොමත් බය වෙන්න එපා. මේ ටික උනන්දුවෙන් වැඩ කරන්න. මේ මොකද අපි තව එක දවසක් හම්බ වෙනවා.